අත්තන ගලුවේ අපි මොරැන් නමුනේ සිට කෙටවල අමුණ දක්වා කිලෝමීටර් 7.4ක දුරක් සුද්ධ කිරීමේ වැඩ කටයුතු ආරම්භ කළා මාර්තු 17 වන දින මේ වසරේ. ඒ වගේම දැනට එහි කිලෝමීටර් 3.1ක් පමණ වැඩ කටයුතු නිම කරලා තියෙනවා. ඒ අනුව අපි 42%ක වගේ භෞතික ප්‍රගතිය අත්තන ගලුවේ ලබාගෙන තියෙනවා. මීට අමතරව DLUA අපි අලුගොල්ල පිටිය අමුණේ සිට දොරණගොඩ අමුණ දක්වා කිලෝමීටර් 11ක් සුද්ධ කිරීමේ කටයුතු ආරම්භ කළා මේ වසරේ මාර්තු 3 වන දින. මේ වන විට එහි කිලෝමීටර් 6.5ක පමණ දුරක් වැඩ කටයුතු නිම කරලා තියෙනවා. ඒ අනුව එහි භෞතික ප්‍රගතිය 59%ක් විතර වෙනවා. මීට අමතරව උරුවල්ලොයේ අපි පුංචි මායෙලිය අමුණේ සිට කටුනායක අධිවේගී මාර්ගය දක්වා වූ කිලෝමීටර් 6.2ක දුර ප්‍රමාණය සිදු කරන්න ආරම්භ කළා මේ වසරේ පෙබරවාරි 26 වන දින. එහි වැඩ කටයුතු මේ වෙන විට කිලෝමීටර් 5.2ක් පමණ අවසන් කරලා තියෙනවා. ඒ අනුව එහි 85%ක භෞතික ප්‍රගතියක් දක්නට ලැබෙනවා.